ආයුබෝවන් ඔබ එක්වන්නේ නිවුස් ෆස්ට් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග. මුලින්ම සිරස්තල. ජනාධිපතිතුමා කිලිනොච්චියේ සංචාරයක. අම්පාරේදී ඔරුවක් පෙරලීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු මරුට. ගම්බින් බලාගිය ජනතාවට නැවත පැමිණීම සඳහා අතිරේක බස් රථ. ඉන්දියාවේ ප්‍රාන්ත 15ක ඡන්දය විමසයි. ගැටුම් වලින් 10 දෙනෙකු මරුට. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද කිලිනොච්චියේ සංචාරයක නිරත වුණා. ජනාධිපතිවරයෙකු කිලිනොච්චියේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම පොලිස්පතිවරයාද මෙම සංචාරයට එක්ව සිටියා. අද පෙරවරු 10ට පමණ කිලිනොච්චියට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ 57 වන හා 58 වන සේනාංකාධිපතිවරුන් විසින්. සේනාංකාධිපතිවරුන් එහිදී ජනාධිපතිතුමාට මානුෂික මෙහෙයුමේ මෙතෙක් සේනාංක පැමිණි ගමන් මඟ පිළිබඳවත් ඉදිරි මෙහෙයුම් පිළිබඳවත් කරුණු දැක්වුවා. අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උතුරේ මෙහෙයුම් වල නිරතව සිටින රණවිරුවන් හමු වුණා. ඒ ලැබූ නව වසර වෙනුවෙන් ඔවුන්ට සිය සුබ පැතුම් එක් කරමින් රණවිරුවන් සමග එක්ව එහිදී කිරිබත් අනුභව කළ ජනාධිපතිතුමා මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් ඔවුන් කරන කැපවීම අගය කිරීමටද අමතක කළේ නැහැ. LTT සංවිධානයේ සතුව තිබී හමුදාව අත්පත් කරගත් අවි ආයුධ තොගයක්ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. ආරක්ෂක හමුදා මානුෂික මෙහෙයුම් තුලින් අත්පත් කරගත් ප්‍රදේශ මෙන්ම LTT විසින් විනාශ කර දැමුණු ස්ථානද නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා LTTE මූලස්ථානයේ පවත්වාගෙන ගිය ස්ථානයේද පරීක්ෂා කළා. LTTE සාම මහලේකම් කාර්යාලයේ පවත්වාගෙන ගිය ස්ථානයේද ජනපති නිරීක්ෂණයට ලක් වූ තවත් ස්ථානයක්. අනතුරුව වන්‍ය ආරක්ෂක සේනා මූලස්ථානයේදී අදහස් පළ කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. අපිට පුළුවන්කම ලැබුණා මේ යුගයට අවශ්‍ය එන නායකත්වයේ දිය හැකි ත්‍රිවිධ හමුදාපතිවරු තෝරා ගැනීමේ හැකියාවක් ලැබුණා. රටේම හැම බින් අඟලකම අයිතිය ශ්‍රී ලංකාවේ ජනතාව සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ග වේවා මේ සියලුම ජාතීන්ට හිමි කර දීමේ වගකීම ආද ඔබලා වෙලා. දැන් උපාය අවපස්සට යන්නේ නැතුව අපි ඉදිරියටම ගිහිල්ලා මේ රටේ ත්‍රස්තවාදය මුලින් මුක්තාදා තවත් පරපුරකට මේ වගකීම බාර නොදෙන්න කරුණු ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මා ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. අම්පාර උහන නවගිරියාව වැවේ ඔරුවක් පෙරලීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උහන පොලිසිය පැවසුවේ අද දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි. විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් අනතුරට මුහුණ පා තිබෙනවා. ඔවුන් රත්නපුර පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්. 10 දෙනෙකුගෙන් පමණ සමන්විත මෙම පිරිස ඔරුවේ ගමන් කර තිබෙනවා. මේගේ පුද්ගලයන්ගේ සිරුරු මේ වන විට අම්පාර රෝහලට රැගෙන විත් තිබෙනවා. පොලිසිය පැවසුවේ මේගේ පිරිස අතර වයස අවුරුදු 2.5ක දැරියක් සහ කාන්තාවක්ද වන බවයි. බස්නාහිර පළාත් සභා මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 90කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි මැතිවරණ ආරක්ෂක කටයුතු බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයට අනුව එම සංඛ්‍යාව 78ක්. මේ අතර අද පස්වරුවේ කොළඹ RLD මැල්මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කාර්යාලයකට කිසියම් පිරිසක් අලාභහානි සිදු කර තිබෙනවා. මෙසේ අලාභහානි සිදු කර ඇත්තේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක ආචාර්ය TC රාජරත්න මහතාට අයත් මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකටයි. මේ 4 කාලට වගේ හවස මගේ අම්මා මට ෆෝන් කරලා කිව්වා කට්ටියක් පිකප් එකෙත් තව සුදු වෑන් එකෙත් ඇවිල්ලා මේ පෝස්ටර්ස් ටික මේ උඩ නැගිලා මේ තාප උඩ නැගලා පෝස්ටර්ස් ටික ඉරලා දැම්මා. අනිත් එක අම්මාට තර්ජන කරලා දිනනවා ආපහු පෝස්ටර් මේ බැනර්ස් ටික දැම්මනම් බෝම්බ දානවා කියලා. හැබැයි ඒගොල්ලන්ගේ වෑන් එකෙත් පිකප් එකෙත්
පොලිසිය කියලා දාලා තිබුණලු. ඉතින් මට මේ හරි කනගාටු. මම තමයි එකම දෙමළ SLP අපේක්ෂක. මට මේ වගේ තර්ජන තියෙනවා නම් අනිත් මිනිස්සු අහිංසක මිනිස්සු කොහමද මේ ජීවත් වෙන්න පුළුවන්? පොලිස්පතිතුමා ඉල්ලා අස්වෙන්න ඕනේ. වැඩක් නැහැ කියලා. පොලිසිය වැඩක් නැහැ. පොලිසියත් එකතු වෙලා තමයි මේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායමත් එක්ක එකතු වෙලා කරන දේවල් මේක. දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම කට්ටියට දේශපාලන කරන කට්ටියට මම ඡන්ද ඉල්ලනවා කැමති නැහැ. 28 වෙනිදා මේ සුදු වෑන් එක ඇවිල්ලා ග්‍රේ කලර් ජීප් එක ඇවිල්ලා මේ දෙමළ කණ්ඩායම කට්ටිය ඇවිල්ලා මේ බැනර්ස් වල ඉරලා ගල් ගාලා කරනකොට මගේ ආරක්ෂකට ඒගොල්ලන්ව නැවත්තලා ආනකොට ඒගොල්ලන් කිව්වා දෙමළ ඇමති කෙනෙක්ගේ නෑදෑයෝ කියලා. දෙමළ ඇමති කෙනෙක්ගේ නෑදෑයෝ කියලා. ඉතින් කොහමද අපිට මෙහෙම ජීවත් වෙන්න පුළුවන්? මම කවදාවත් ආයුධ උස්සලා නැහැ. මට හරි කනගාටු. ආයුධ උස්සපු දෙමළෝ මේ ආණ්ඩුවේ පාලන කරනවා කියලා. මේ අතර අවිස්සාවේල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයට අයත් මැතිවරණ ප්‍රචාරක කාර්යාල දෙකකට කිසියම් පිරිසක් අලාභහානි සිදු කර තිබෙනවා. බස්නාහිර පළාත් සභා අපේක්ෂකයින් වන හෂාන් තිලකරත්න හා ජයන්ත රණවක යන මහත්තුරුන්ට අයත් මළගල හා යටවතුර ප්‍රදේශයන්හි පිහිටා තිබූ කාර්යාල දෙකකට පෙරේදා රාත්‍රියේ මෙලෙස අලාභහානි සිදු කර තිබෙනවා.